අයිසු ඔයාගේ මේ රෙදි වලින් ඔයාම මහ ගන්නද මං අහලා දෙන්නේ නැහැ. හරි එතකොට ඔයා මට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕනේ මං මහනවා. හරි මං කියලා දෙන්නම්කෝ. හා එන්න. හරි දැන් රෙදි කෑල්ල ඔව් හතරට නවලා දා ගන්නකෝ. හතරට ඔව්. මෙහෙමද? ඔව්. හරි මං හතරට මේක නවාගත්තා. නවාගත්තද? ඔව්. දැන් මිම්මට හ්ම්. තියාගන්න ප්ලාස් එකක් දෙකට නවා ගන්න. මේකත් දෙකට නවා ගන්න ඕනේ. ඔව්. දෙකට නවලා ඔව්. මේ රෙදි කෑල්ල උඩින් තියාගන්න. හරි. දැන් මාක් කරගන්නකො බලමු. කොහොමද මාක් කරගන්න ඕනේ? මේ ගානට මෙහෙම මාක් කරගන්න ඔව්. ඕනේ. මම වාසි තියලා මාක් කරන්න. ආහා. ඒකේ වැඩි එක කැපෙන්නේ නැහැ රෙදි කෑල්ල ගානට තමයි තියෙන්නේ. හා හරි. මම වාසි විතරක් තියලා මෙච්චරක්ම ගන්නන්නේ. ඔව්. හරි මම මේක මාක් කරගත්තා. දැන් කපන්න බලමු. බයෙන් එපා කපන්න. අලුත් රෙදි කෑල්ලෙනින් හරිද මේක? හැබැයි දෙනේනේ. නෑ නෑ. මෙතනින් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න. හරි. මෙතනින් ස්ටාර්ට් කරලා එහෙම මාක් එකේ දිගින්ම අපාගෙන යන්න. මේකත් මම කපා ගත්තා. ඉවරයිද වැඩේ? ඔව් හරි. දැන් টොප් එක කපන්නේ. දැන් හරි ඒක ඉවත් කරගන්න. වත් කරගන්නන්නේ. ඔව්. දැන් අපි টොප් එක කපමු නේද? ඔව්. හරි මේ අපි දැන් টොප් එක කපමුනේ. ඔව් කපමු. මේකත් හතරට නවා ගන්න ඕනේද? ඔව්. හරිද? ඔව් මේ টොප් එක මට ඕනි මේ මිම්මට. ඒ මිම්මට එහෙනම් ඔව්. අත් දෙකත් ඇතුළට කරලා නවාගෙන ඔය টොප් එක ඔව්. දෙකට නවා ගන්නකෝ. නවා ගත්තද? තියන්න දැන් ගානට. හරිනේ. දැන් මාක් එක තියාගන්නකෝ. හා. අත කපන කොටස මෙතනින් නේද? ඔව්. මෙතනින් ෂෝල්ඩරේ නේ? ඔව්. ෂෝල්ඩරේ අන්තිමින් කපා ගත්තත් ඇති. මෙහෙම? ඔව්. හරිනේ? කර? කර මම කරගන්න ඕනේ. ඔව්. මෙහෙම යාන්තමින් කපන්න ඕනේ. ඔව්. දැන් සයිඩ් එක. පාටිය කොහොමද රවුන්ඩ් කරලාද කපන්නේ? ඔව්නේ. ඒ උසම ඔව්. මම වාසි තියාගන්න පුතේ. හරි. හරි නෙමි. ඔව්. මිම්මට තියාගත්ත ගවුම මං අයින් කරගන්නද? කොහොමද කමන්න ඔයාලට ලේසි නම් එහෙමම තියලාම කපා ගන්නත් පුළුවන්. ඉවත් කරනවා ඉවත් කරගන්න. මෙහෙම තියාගන්නම්කෝ. පරිස්සමෙන් කපන්නකෝ පුතේ. ෂෝල්ඩරේනේ. ඔයා ඕලවල් දවස්වල টොප් එකක් මැහුවා මතක තියෙනවද? ඕ මැහුව තමයි ඉතින්. ඒ කියන්නේ ඒ කාලේ මට ආසාවක් තිබ්බා කොහොම හරි මේක පුරුදු වෙන්න ඕනි කියලා. ඔව්. මේක පුරුදු වුණායින් පස්සේ මං ලේසි වෙලා. මම දෙනවනේ ඉතින්. මං මගේ අවුරුදු 16 මගේ ඇඳුම් ඔක්කොම වහ ගන්නවා. ඊට පස්සේ මගේ වෙඩින් එකට ඇඳුම් ඔක්කොම මම තමයි වහගත්තේ. එහෙමද? ඔව්. සාරි හෙට්ටෙත් ඔයාට එහෙනම් මහන්න පුළුවන්. ඔක්කොම වහන්න පුළුවන්. එතකොට ඔයා තව වීඩියෝ එකකින් මට කියලා දෙන්නකෝ සාරි හෙට්ටයක් කොහොමද වහන්නේ කියලා. හරි. මහමුකෝ. ඉස්සලාම අත් කට කපා ගන්න නේද පුතේ? එහෙමද? ඔව්.
හොඳ පුතා. දැන් අපි සෝල්ඩර්. ෂෝල්ඩර් එකද? හරි කර කපා ගන්න. හා. හරි දැන් හැඩේ කපා ගන්න සයිඩ් එක. මේක ඉවත් කරගන්නම්. ඔව්. මෙහෙම. ඔව්. පරිස්සමෙන් කපන්න ඕනේ. ඕනේ. දැන් මේ වාටිය. වාටිය කපා මම ගන්න. වාසි තියාගත්තනේ. ඔව් හරි. මේ තියාගත්තා. කපන්න. හරි. හරිනේ. ඔව්. දැන් අපි මොනවද කරන්නේ ඊළඟට? දැන් අපි මේ කොටස් දෙකම වෙන් කරගන්න ඉදිරිපසයි පිටුපසයි. මේ දෙක වෙන් කරගෙන දැන් කර මාක් කරගන්නනේ. මේක දැන් මේ මේ කොටස ඔයා කපන පැත්තට හරව ගන්න. මෙහෙමනේ. ඔව්. ඉදිරිපස කර. කර මං ටේප් එකකින් මෙන ගන්නද? ඔව් මෑනලා බලන්නකෝ. කරේ ගැඹුර 6මාරයි. 6 ඉන්චස්. හරි මාක් කරගන්න. 6යිනේ. ඔව්. හරි. මාක් කරගත්තා. දැන් ඔයාලට ලේසි මේ ක්‍රමයට ඔව්. කර කපා ගන්න පුළුවන්. ටේප් එක අයින් කරගන්නකෝ. දැන් මෙතන ඉඳලා උඩ කර කපලා තියන්නේ අපි. ඔව්. ඉරක් ඇඳ ගන්නකෝ. හරිද? දැන් රවුම් හැඩයට ඇඳ ගන්න. රවුම් කරන්නේ ඕනි ඔයාට? ඔව්. මෙහෙමනේ. ඔව්. කපන්නද? ඔව්. කර තමයි මං කපන්න බයම. හරි දැන් කපා ගන්නකෝ. පරිස්සමෙන් පිළිවෙලට ලස්සනට කපා ගන්න ඕනේ. කර තමයි මං බයම බය වෙන්න පොඩ්ඩක් හරි ගැඹුර වැඩි වුණොත්. හරි දැන් ඔව්. අත් කට චුට්ටක් ඉදිරිපසින් ගැඹුරට කපා ගන්න ඕනේ. හරි දැන් ඔයා කපන පැත්ත හරව ගන්නකෝ. ඔයාට ලේසි වෙන්න මං කියන්නේ. දැන් මාක් කරගන්න පුතේ. චොක් යාලෝනේ. ඔව්නේ. මෙහෙමනේ. ඔව්. අන්න. දැන් කපා ගන්න ඕනේ. ඔව්. හරිද? හරිනේ. දැන් අත කපා ගමුනේ පුතේ. හා. අත මාක් කරගමුද? අම්මි. ඒ අතමනේ ඒ විදිහටම කපන්නේ. මට මේ මෙතනින් ඉලාස්ටික් දාලා ඔව්. අර ලොකු අත් එන්නේ. එතකොට මේ අතම කැපුවා නම් හරියි. ඒ ඩිසයින් එක ගන්න පුළුවන්. දිග නම් හරි. ඔව්. මාක් කරගන්නකෝ. හරි. එතනින් මාක් කරගන්නකෝ. මෙහෙමනේ මේ. ඔව්. මෙහෙමනේ. මම වාසි තියාගත්තනේ. ඔව් තියාගත්තා. හරි මාක් කරගන්නකෝ. හරි. දැන් කපා ගන්න ඕනේ. ඔව් ඒක ඉවත් කරලා. ඔව්. හරි දැන් කපා ගන්න. හරි මේ. කපා ගන්න. හරි මේ. ඉවරයිද? ඉවරයි. මං කරට පටි විතරක් ඔයා කපලා දෙන්න. ලස්සනට කපලා තියෙනවා අත. ඔව්ද? හැඩයට. එහෙනම් හරි. මේ කරට පටි විතරක් ඔයා කපලා දෙන්න. පයිපින් අල්ලමුනේ. එතකොට මේ මං මහගෙන ඇවිල්ලාම එයාට පෙන්නන්නම්කෝ. හරි. හරි මේ
මං මගේ ටොප් එක මහගත්තා. මහගත්තද? ඔව් පළවෙනියටම ආ. කරත් ලස්සනට මහලා තියෙන්නේ. මේක මං ඔයාට කියන්නේ නැතුව මෙහෙම මහගත්තේ. කොහොමද තියෙන්නේ කර? ලස්සනයි. 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 පළවෙනියට මම කර මහගත්තා. ඔව්. ඊට පස්සේ තමයි ෂෝල්ඩර්ස් දෙක මහගත්තා. මහගත්තේ. හරිද? මේ වගේ ඩිසයින් එකක් තමයි මං කරට දාගත්තේ. ලස්සනයි. තවම අත අල්ලගත්තේ නෑ මං. අත මහගෙන තියෙන්නේ මං. අත් දෙක ඔව්. මහගත්තා මං. මෙතනට ලාස්ටික් එකක් දාලා මෙහෙම තමයි අත මහගත්තේ. දැන් අත් දෙක අල්ලගන්න තමයි තියෙන්නේ අපිට. ඉතින් ටික මහලා පෙන්නනවා එතකොට ඔයා. ඔව් ඉතින් ටික මං මහලා තමයි පෙන්නන්නේ. හරිද? හරි. මේ අතත් මහගත්තා. හරිද? අත් දෙක හරි. එකට අල්ලගන්න තමයි තියෙන්නේ. ටොප් එකට අල්ලගන්න තමයි තියෙන්නේ. ලස්සනයි. මගේ ප්ලාසෝ පෑන්ට් එකත් මම මහගත්තා. මගේ ප්ලාසෝ එකත් මම මහගත්තා. මේ ප්ලාස්ටික් එකම දාලා තියෙන්නේ. ඔව් දාගත්තා. ප්ලාසෝ පෑන්ට් එක හරි. ටොප් එක විතරයි මහන්න තියෙන්නේ. ඔක්කොම මහලා මං පෙන්නන්න. හරි. හරි මේ මගේ ටොප් එක මං මහලා ඉවරයි. ඉවරයිද මහලා? ඔව්. මේ තමයි කර තියෙන්නේ මේ. ලස්සනයිනේ. අතත් අල්ලගත්තා. ඔව් අතත් අල්ලගත්තා. කර ඩිසයින් එක ලස්සනයි. ලස්සනයිද? ඔව්. අතත් අල්ලගත්තා. හරි අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරගන්නවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට බයි.